Welcome to our YouTube channel. ආයෝල හැමෝටම ඔන්න ගොඩ දවසකින් යමන්කෝ අපි අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. අද අපි මේ යන්නේ වීකෙන්ඩ් vlog එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අපි ගියා වෝටර් වර්ල්ඩ් එකේ අලුතින් ඕපන් කරපු නුවර වෝටර් වර්ල්ඩ් එක බලන්න. ගොඩ දවසකින් ඉඳන් බලාගෙන හිටියේ යන්න. ඒ වුණාට යාළුවෝ එකතු කරගන්න බැරි වෙච්ච නිසා ඒගොල්ලන්ට එක එක වැඩ අපිටත් වෙන වැඩ වැටුණ නිසා හැමෝටම මේක දවසක සෙට් වෙන්න බැරි වෙච්ච හින්දා අද කොහොම හරි කරලා සෙට් වුණා. හැබැයි අදත් පොඩ්ඩක් කාලගුණය අමුතුයි. ඒ කියන්නේ වහිනවා, අවුව පායනවා, ආයි වහිනවා. එහෙම තමයි මේ දවස් තිබුණේ. ඒත් අපි එතනට යද්දී හොඳට අවුව පායලා එහෙම තිබුණා. අපි නුවර ඉඳන් අම්පිටිය පාරෙන් ගිහිල්ලා කිලෝමීටර් 13ක් විතර යන්න ඕනි. මේක එන තැනට පොඩි ඇතුල් පාරකින් තමයි යන්න තියෙන්නේ. මේ වෝටර් වර්ල්ඩ් එක තියෙන ලොකේෂන් එකට අපි මැප් එක දාගෙන ගියා. ලොකේෂන් එක හරියටම දාන්න නැති හින්දා මෙන්න මේ වගේ පාරක තමයි යන්න තියෙන්නේ. ඔන්න අපි ලොකේෂන් එකට ආවා. එන්න කලින් අපි පොඩක් විස්තර බලලා ආවේ මොනවද තියෙන්නේ, කොහොමද විස්තර, ටිකට් වල ප්‍රයිසස් එහෙම බලලා ආවේ. ඇත්තටම ඒකේ තිබුණා වගේ ලොකු ඉඩ ප්‍රමාණයක් නම් තියෙනවා වෝටර් වර්ල්ඩ් එකේ ඒ ඒරියා එකේ. පාකින් එකත් ලොකුවට තිබුණා. ගොඩක් කට්ටිය නම් හිටියේ නෑ ඒ දවසේ. එක ගණන් වල පැකේජස් වල ප්‍රයිසස් ටිකට් තිබුණා. අපි ගත්තේ 1100 පැකේජ් එක. ඒකෙදී අපිට සතුන්ට ෆීඩ් කරන්න කෑම ගන්න වෙනම සල්ලි ගෙවන්න ඕනේ නැහැ. ඒකටම ඉන්ක්ලූඩ් වෙනවා. මේ තමයි එන්ට්‍රන්ස් එක. මේ විදිහට වෝටර්ෆෝල්ස් විදිහට හදලා තියෙනවා. එන්ට්‍රන්ස් එකේදීම මුලින්ම අපිට ෆීඩ් කරන්න හම්බ වෙනවා කොයි කාෆ්ලට. යාලා නම් ඇත්තටම හුරු වෙලා ඉන්න මිනිස්සුන්ට අතට කෑම දුන්නාම ඇවිල්ලා යාලා කනවා. ඔන්න අපි මින් මැදුරට ඇතුල් වෙන්න යන්නේ. අපි විස්තර බලන් ආපු විදියට මේකේ මාළු වර්ග 30000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම අක්කර 7කට වැඩි ප්‍රමාණයක මේ වෝටර් වර්ල්ඩ් එක ඉඩ ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි විස්තර අනුව දැනගන්න හම්බුනේ. මේක නුවර ළඟදීම ඕපන් කරපු ආසියාවේ විශාලතම මින් මැදුර කියලා තමයි නම් කරලා තියෙන්නේ. එයාලා මේක තවම හදාගෙන යන ගමන් ඉන්නේ. මොකද තියෙන ඉඩ ප්‍රමාණයත් එක්ක මාළු ටැංකි ප්‍රමාණය අඩුයි. මොකද ලොකු ඉඩ කඩක් තියෙනවා ඇතුළට යන්න. මාළු වර්ග වෙන් කරන්න ගහලා තිබුණ බෝඩ්ස් වල ග්‍රැෆික් නම් ගොඩක් කලාත්මකයි. ඒවා ලස්සනට ඩිසයින් කරලා තිබුණා. මාළු වර්ගත් ලස්සන මාළු ಜಾති හිටියා. මාළු කියන්නේ ඉතින් අපේ මනස සුවපත් කරන සත්තු జాතියක්නේ. මටත් ඒ වගේ. ඒ කියන්නේ යාලා චලනය වෙන ඒවා, යාලා පීනන ඒවා බලන් ඉඳිද්දි අපිට මානසික සුවයක් ලැබෙන එක වෛද්‍ය විද්‍යාවෙත් අහුරු කරලා තියෙනවානේ. මාළු ඇති කරන්න ආස, මාළු තෙරපි වලට කැමති, ඒ වගේම මාළු දිහා බලන් ඉන්න ආස ගොඩක් අය ඉන්නවා කියලා මම දන්නවා. මේ වීඩියෝ එක සමහර විට ඒ වගේ අයත් බලනවා ඇති. එයාලටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතලා තමයි මම මේ විදියට මාළුන්ගේ වීඩියෝස් එකතු කරලා මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් එක හේතුවක්. ඒ වගේම පොඩි ළමයි වුණත් මාළු කියන සත්තුන්ට ගොඩක් කැමතියි. මාළුත් ගොඩක් අය අහිංසක අය ඉන්නවා. ඒ අතර මාංශ භක්ෂක, සර්ව භක්ෂක වගේ දරුණු ගණයේ මාළුත් ඉන්නවා. ඒනට ගොඩක් අත්තම මාළු හරිම අහිංසකයි.
මෙයාලා දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කඳුකර ආශ්‍රිතව තමයි ජීවත් වෙන්නේ. රංචු වශයෙන් ජීවත් වෙනවා. ඒ වගේම වේගයෙන් පිහිනන්නත් පුළුවන්. මෙයාලගේ නම තමයි ගෝල්ඩන් ඩෙනිසන් බාබ්. ටැංකියක් අරන් දුන්නොත් මම ඔයාව අවුරුද්දට 3 පාරක් එදින් ගන්න කියලා. මොකද කියන්නේ? අපි වෝටර් වර්ල්ඩ් එකේ වැඩිපුරම වෙලාවක් එක තැන ඉඳපු මාළු ටැංකිය තමයි මේක. මොකද එතනින් ඇත්තටම යන්න හිත දෙන්නේ නැහැ. පාට මාළුත් එක්ක යාලා කාම් විදියට පීනන විදියත් එක්ක අපිට ඒක දිහා බලාගෙන උන් තරම් වෙලාවක් ඉන්න හිත දෙනවා. ඒ තරමටම මානසික සුවයක් ගෙන දුන්න එක දිහා බලන් ඉඳිද්දි ඔයාලටත් දැන් බලා ගන්න පුළුවන් මම කිව්ව දේ හරි නේද කියලා. මේක වෝල්ටර් වර්ල්ඩ් කිව්වට මාළුම විතරක් නෙවෙයි ඉන්නේ. මේ වගේ කුරුල්ලොත් ඉන්නවා. අපිට යාලා ගාවට ගිහලා යාලා කුඩුවක් වගේ එකක් ඇතුළේ දාලා ඉන්නේ. ගොඩක් කුරුල්ලෝ ඉන්නවා මං හිතන්නේ 10ක් 15ක් විතර. අපිට යාලා ඉන්න කුඩු ඇතුළට ගිහිල්ලා විනාඩි 10ක් විතර ඉඳලා ෆීඩ් කරලා ෆොටෝස් ගහගෙන එන්න පුළුවන්. පේනව නේද? යාලා කිසිම බයක් නැහැ. හරිම හීලයි මිනිස්සුන්ට. අපිට ඉතින් තියෙන්නේ විනාඩි 10 ඇතුළතදී ලස්සන ෆොටෝස් ටිකක් ගහගන්න තමයි. මම නම් ටිකක් බයයි මෙයාලව අතට ගන්න. මම කියවනේ මේක වෝටර් වර්ල්ඩ් උනාට මාළු විතරක් නෙවෙයි ඉන්නේ කියලා. හාවෝ, ගිනි පිග්ස්ලා ඒ වගේ සත්තුත් මේකේ ඉන්නවා. ඔන්න ඉතින් මේ තමයි අපේ ගමනේ අවසානයේ. අපි ඉතින් ඊට පස්සේ ආවා බඩගිනි වෙලා හිටියේ හොඳටම රූබින්ස් එකට කෑම කන්න. වෙනද පුරුදු විදියටම අපි හැමදාම මේකට තමයි එන්නේ. ඒකත් එක්ක මම අපි කැන්ඩි වල තියෙන වෝටර් වර්ල්ඩ් එක ගත්තත් කැලණියට වඩා ඉවෙන්ට්ස් අඩුයි. මම මුලදී කිව්වා වගේ තාම මේක හදන ගමන් ඉන්නේ නිසා. ඔයාලත් ඉතින් කැන්ඩි වෝටර් වර්ල්ඩ් එකට ගිහිල්ලා තියෙනවද? කැලණි වෝටර් වර්ල්ඩ් එකටත් ගිහිල්ලා තියෙනවද? කොහොමද? හොඳයිද ඔයාලගේ එක්ස්පීරියන්ස් එක කියලාත් අපිට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ සතියක්.